welcome to my YouTube channel. ඔයාලව ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මේ මගේ first vlog එක ළමයි. මම mini trip එකක් යන්නේ තනියම. මම මේ අඩුම කුඩුම ටික ගාගෙන ඉක්මනට රෙඩි වෙන්න හදන්නේ. දැන් පාන්දර දෙකක් පහ වෙලා තියෙන්නේ. මේක තමයි මම අඳින outfit එක. ලස්සනයි නේද? හරි එහෙනම් ඉතින් අපි රෙඩි වෙමු. මම රෙඩි වෙලා එන්නම්. යන අතරතුර කියන්න කොහෙද යන්නේ කියලා. හරි guys, ඔන්න මම දැන් රෙඩි වෙලා ඉවරයි. මේ විදිහට තමයි රෙඩි වුනේ. දැන් මම ලොකු මල්ලකුත් හදාගත්තා. වතුර, කෑම, ජර්සියක් එහෙම දාගත්තා. සීතල ඇති කියලා හිතලා. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. මම කොළඹට ආවා. දැන් 3:45ට බස් එක ගත්තා. බස් එක යනකම් මම පොඩක් වේලාසනින් තමයි ආවේ. ඒ නිසා පොඩක් බස් එක යනකම් විකාර කර කර හිටියා. ඉතින් මේ විදියට අපි ඉතින් දැන් කැන්ඩි වලින් හමු වෙමු. ෆයිනලි මං කැන්ඩි වලට ආවා. බස් එක 6 කාලෙ වෙද්දි ආවා. මාර මීතුමයි. ඒ වගේම සීතලයි. මං ඉතින් ඔක්කොටම කලින් කන්න හිතුවා මොන හරි කාලේ යන්න ඕනේ කියලා ළඟ ෂොප් එකකින්. මං ගෙදරින් හදාගෙන ආව බිත්තර රොටි එක නෙස්ටි එකක් ගත්තා. මං ඉතින් ඒක ටික වෙලාවක් කාලා ටික වෙලාවක් ඉඳලා හැමීට මගේ ගමන පටන් ගත්තා. කාලේ ඉවර වෙලා දැන් ඉතින් ආයේ ගමන පටන් ගත්තා. මම දැන් ඉතින් මේ නුවරාවේ දළදා මාලිගාව අඳින්නනේ. අපි ඉතින් දළදා මාලිගාව පැත්තට යමු. ඒත් එක්කම ඉතින් නුවර වැව අමතක කරන්න බෑනේ. හරිම ලස්සනයි. නුවර වැව අයිනෙත් චුට්ටක් වෙලා ඉඳලා වටපිටාවත් බලලා මං ආයේ දළදා මාලිගාවට ගියා. මලුත් අරගෙන මනින්න එපා. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දන්නේ නැද්ද ඉතින් ගෑනු ළමයිනේ. හරි ඉතින් අපි ඇතුළට යමු. මල් තියලා බුදුන් ඇඳලා පඳුරුත් බැඳලා මං ඉතින් මේ පැත්තට ආවා. මේ පැත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ මීතුමත් එක්ක අර උදේ පාන්දර නිසා. ඊට පස්සේ මම කෞතුකාගාරේ පැත්තට ආවා. එතන ගොඩක් තොරතුරු තියෙනවා. මං ඒ තොරතුරු ඔක්කොම කියෙව්වා. ඒ වගේම පස්සේ තමයි දැක්කේ වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න එපා කියලා තියෙනවා නෝටිස් එකක්. බලන්නකො මට යාළුවෙක් හම්බුණා. එයා හරි ලස්සනට ඇවිදගෙන යනවා. බලන්නකො ඉතින්. හරි guys, මම ඔන්න යාළුවට සමු දීලා මගේ ගමනත් එන්ඩ් කරන්න හදන්නේ. මං ආව KCC එකට ATM එකට ආවා. ඒත් එක්කම කෑමත් ගත්තා. රැ වෙන කලින් දැන් ඉක්මනටම ගෙදර යන්න ඕනේ. ඒ නිසා දැන් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේ ලස්සන වීඩියෝස් මං ඉස්සරහටත් අරගෙන එන්නම්. ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මාව subscribe කරලා තියාගන්න ළමයි. ඒ වගේම කමෙන්ට් කරන්න අනිවාර්යෙන් like කරන්න. දැන් guys මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. වීඩියෝ එක බලපෑමටම thank you.